අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙමව්පියන්ටත් අපිව නරඹන හැමෝටමත් හදිසියෙම මේ ඔබට පණිවිඩයක් තියන්න තමයි මේ වීඩියෝ පණිවිඩය තියන්නේ හදිසි ඇත්තටම අනුතුරු ඇඟවීමක් කරන්න විශේෂයෙන්ම දරුවන්ගේ දෙමව්පියන්ටත් පන්ති එන නොයන හෝ පාසල් යන පන්ති යන දරුවෝ ඉන්න දෙමව්පියෝ සියලු දෙනාටම ඔව් එතකොට ආදරණීය දෙමාපියනි මෙන්න මේ වගේ දෙයක් වෙනවා දැනට දරුවා පාසලට හෝ උපකාරක පන්තියට ගියපු වෙලාවට දෙමාපියොන්ට කෝල් එකක් දෙනවා එක්ක පාසලේ ගුරුවරයෙක් කියලා එහෙම නැත්නම් පන්තියක ගුරුවරයෙක් කියලා අම්මට තාත්තට කෝල් එකක් දෙනවා හදිසි අනතුරක් වෙලා දරුව මේ වෙලාවේ අපි රෝහලට රැගෙන යන ගමන් ඉන්නේ ඒ කියලා දෙමාපියෝ ඒක දැඩි ලෙස විශ්වාස කරන විදියට මේ ඌට විදියට මෙයාලා කෝල් එකක් දෙනවා අම්මලා තාත්තලා. පිරිසක් සංවිධානය වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ කොහොම හරි ඔයාලගේ WhatsApp number දරුවෝ යන පන්ති ඒවා කලින් එයාලා හොයා ගන්නවා. පන්තියෝ පාසල හොයාගෙන බොහෝ වෙලාවට අම්මට තමයි අවස්ථා කීපකදීම මේ කෝල් කරලා තියෙන්නේ. දැන් අද දවසේදී මම දැනගත්ත සිදුවීමත් එක්ක මෙවැනි සිදුවීම් 4ක් දැනගත්තා. ඒ නිසා තමයි මෙවැනි පණිවිඩයක් තියන්නේ. විශේෂයෙන් අම්මලා කලබල වෙනව වැඩිනේ. අම්මලාට තමයි කෝල් කරන්නේ. දරුවා මේ වෙලාවේ රෝහලට අරන් යන ගමන් ඉන්නේ කියලා ගිලන් රථයක එහෙම නැත්නම් හොස්පිටල් එකේ ඉන්නේ කියලා ඒගොල්ලෝ අර එකේ මියුස් මේ ගිලන් රථයක මේ සයිරන් එක පවා ප්ලේ කරනවා ඇහෙන්නේ. එතකොට බය වෙනවා කියලා ඊළඟට කියනවා දරුවට බෙහෙත් ගන්න හදිසි බෙහෙත් ටිකක් ගන්න ඕනේ මේ සල්ලි ටිකක් දාන්න. සල්ලි ටිකක් දාන්න ඕනේ මේ වෙලාවේ මක් ගාතේ සල්ලි නැහැ. ඉක්මනටම හැකි ඉක්මනින් සල්ලි ටිකක් දාන්න හොස්පිටල් එකට එන්න කලින් ඉක්මනටම සල්ලි ටික දාන්න මේ බෙහෙත් ටික අරන් දෙන්න කියලා මේ එක එක විදිහට ඉතින් කියනවා. ඉතින් කියලා කොහොම හරි ඒක බැංක් account දෙන්නේ නැහැ යාලා. ඊට පස්සේ ඒකට පාවිච්චි කරන්නේ යාලා මේ බැංක් account දෙනකොට කමියුනිකේෂන් එකකින් මම කමියුනිකේෂන් එකක් ළඟ ඉන්නේ මෙතන ඒගොල්ලෝ ක්‍රමයක් තියෙන කොහොම හරි හොයාගන්න බෑ විස්තර කවුරු ගත්තද කින්ද මන්ද කියලා. කමියුනිකේෂන් එකක් කරා තමයි සල්ලි ගන්නෙ. අර කොහොම හරි මේ වෙනකොට රුපියල් 30000 35000 අද දවසේදී මේ රුපියල් 55000ක මුදලක් ඒ අම්ම කෙනෙක් කලබල වෙලා දාලා තිබුණා. ඉතින් දරුවා ආරක්ෂිතව පන්තියේ ඉන්නවා. ඒ වගේම තමයි පාසලෙත් එහෙමයි පන්තියෙත් එහෙමයි කෝල් කරාට කලබල වෙන්න එපා කිසි වෙලාවක දරුවෝ ඉන්න තැනට යන්න කලබල වීමක් සිදු වෙන්න එපා කිසිසේත්ම මේ විදියට දරුවා එක්කගෙන යනවා එහෙම කිව්වට කලබල වෙන්න එපා. එතෙන්ට එහෙමනම් කියලා යන්න නැත්නම් අනිවාර්යෙන් කියලා යන්න දරුවෝ ඉන්න තැනට යන්න වෙන කොහාටවත් යන්න එපා. මේ කූටු පක්ක වලට අහු වෙන්න එපා දෙමාපියනි. රයිට් එහෙනම් මේ දැනුවත් කිරීම හැමෝටම කරන්න නැවතත් කාටවත් මොකද සල්ලි මුදල් විතරක් නෙමෙයි ඇති වෙන කලබල නිසා වට අනතුරක් වෙන්නත් පුළුවන්. සියලු දෙනාම දැනුවත් කිරීමක් කරන්න මේ දෙමව්පියන් සහ දැනුවත් වෙන්න මේ දේ නැවතත් තව කෙනෙක්ට නොවෙන්න දැනුවත් කිරීමක් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. හදිසි අපි පන්ති උගන්න ගමන් ගංගනාත් සවරුත් මාත් මේ විදිහට ඔයාලට මේ වීඩියෝ එකක් තියන්න හිතුවේ මේක ඉක්මනින්ම සමාජගත කරන්න ඕනේ කියලා